පුංකුන් T20 තරඟාවලියේ සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය අද ආරම්භ වුණේ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදීමයි. පළමු තරඟ දෙකම පරා දුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගිය 25 වෙනිදා පැවැත්වුණු සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද තරඟයට මුහුණ දුන්නේ අවසන් මහා තරඟයට යාමට බලාපොරොත්තුවෙන්. මොකද අවසන් මහා තරඟයට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණා. තරගේ කාසේවාසය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමේ නායකතුමා තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව පිතිකරණය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලයෝ පැතුම් නිස්සංකට සහ කමිල් මිෂාරට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකුණේ පැතුම් නිස්සංක අවාසනාවන්ත විදිහට ලකුණු 8කට දැවී යාමෙන්. නමුත් කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස පන්දු 23කදී ලකුණු 40කට දැවීගේ 4 පාර 6ක් හා 6 පාරක් එල්ල කර තිබියදී මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු පිටිය ශිෂාරා පහරවල් එල්ල කරන්නගත් කමිල් මිෂාර ලකුණු 76කට දැවීගේ පන්දු 48කදී 4 පාර 6ක් සහ 6 පාර 3ක් එල්ල කරමින් ඉතින් කමිල් මිෂාර අද ලබාගත්තේ ලකුණු ප්‍රමාණය ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙකු විසින් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව T20 තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතර 4 වෙනි ස්ථානය ලබා ගනිමින් මේ සටහනේ අංක 1ට ඉන්නේ කුසල් පෙරේරා. ඒ 2013 දී ලකුණු 84ක් ලබාගෙන අංක 2ට ලකුණු 78ක් ලබාගෙන ඕසද ප්‍රනාන්දු ඉන්නකොට අංක 3ට ඉන්නේ ලකුණු 77ක් ලබාගෙන බානුක රාජපක්සයි. කෙසේ නමුත් අද තරඟයේදී කුසල් පෙරේරාට සාර්ථක වීමට නොහැකි වුණා. නමුත් ජනිත් ලියනගේ සමගින් එකතු නායක දසුන්ෂානක නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට පනවපුවමින් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 නිමාවනයට කඩලු 5ක් පමණක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 76ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 40ක්ද ජනිත් ලියනගේ ලකුණු 24ක් සහ නායක දසුන්ෂානක ලකුණු 17ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුල් ලාභියා වූ අබ්රාර් අහමඩ් කඩුල් දෙකක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 185ක ඉලක්කයක් හඹා පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දුස්මන්ත චමීර ඉඩ ලබා දුන්නේ නැහැ. චමීර යොමු කරපු පළමු පන්දුවාරයෙන්ම ආරම්භක පිතිකරු සහිබ් සදා ෆර්හාන් ලකුණු 9කට සහ අංක 3 පිතිකරු බාබර් අසාම් ලකුණු 0 පිටියෙන් ඉවත් කිරීමට සමත් වුණා. ඒ වගේම පිටියේ සාර්ථක වී සිටි සයිම් අයුබ් ලකුණු 27කට දබා ගැනීමට එෂාන් මාලිංග සමත් වුණා. ඒ විතරක් නෙමෙයි නැවත ක්‍රියාත්මක දුස්මන්ත චමීර ෆකර් සමාම්වත් එක් ලකුණකට දබා ගැනීමට සමත් වුණා. නමුත් පිටියේ සාර්ථක වීමටගත් නායක සල්මන් අලි අගා සහ උස්මාන් ඛාන් ශ්‍රී ලංකා පන්දු යවන්නට ප්‍රහාරයක් එල්ල කරන්න ගත්තත් වනිදු හසරංග උස්මාන් ඛාන් ලකුණු 33කට දවා ගත්තේ වනිදුර 6ක් ගැහුවොත් ඊළඟ පන්දුවට අවුට් වෙන බවට නැවත පෙන්වමින්. නමුත් පිටියේ සාර්ථක වූ නායක සල්මාන් අලි අගා සහ මොහොමඩ් නවාස් ශ්‍රී ලංකා පන්දු යවන්නට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න ගත්තා. නමුත් මොහොමඩ් නවාස් ලකුණු 27කට දවා ගැනීමට එෂාන් මාලිංග සමත් වුණා. කෙසේ නමුත් අවසන් පන්දුවාරයට ලකුණු 10ක් ලබා ගැනීමට තිබ්බත් අවසන් පන්දුවාරය යොමු කළ දුස්මන්ත චමීර එම පන්දුවාරයට ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. ඉතින් නොවා දන්නවද දුස්මන්ත චමීර අද සුපිරිම වාර්තාවක අංක 2 වූ බවට. ඒ ජාත්‍යන්තර 20 තරඟයකදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු අවසන් ඕවරේදී ආරක්ෂා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලබා නොදුන් ශ්‍රී ලංකේ පන්දු යවන අතර අංක 2 වීමෙනුයි. මේ සටහනේ අංක 1ට ඉන්නේ දිල්හාර ප්‍රනාන්දු. ඒ 2006 දී එංගලන්තයට එරෙහිව ලකුණු 9ක් ආරක්ෂා කර ගනිමින් ඒ අනුව දුස්මන්ත චමීර අංක 2 වුණේ අද පාකිස්තානයට එරෙහිව ලකුණු 10ක් ආරක්ෂා කර ගනිමින්. ඒ අනුව චමීරගේ අගනා පන්දු යැවීම නිසා පාකිස්තාන කණ්ඩායම ලබා ගත්තේ කඩලු 7ක් දැවී ලකුණු 178ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ දුස්මන්ත චමීර ලකුණු 20ට කඩලු 4ක්ද එසාන් මාලිංග ලකුණු 54ට කඩලු 2ක්ද බිඳ හෙළුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟයට පාකිස්තාන කණ්ඩායම සමගින් තේරීපත් වුණා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.